ඔයත් ලංකාවේ විතර ඔන්ලයින් බඩු සෙල් කරනවද? එහෙනම් මේ ස්කෑම් එකට අහු වෙන්න එපා. අපි ඔන්ලයින් බඩු සෙල් කරද්දී සිදුවෙන ස්කෑම්ස් ගොඩක් තියෙනවා. මම ඒ හින්දා ඒක වීඩියෝ සීරීස් එකක් විදිහට ගේන්න ඉන්නවා. එතකොට මේ වීඩියෝ සීරීස් එකේ part 1. ඉතින් මේක ඇත්තටම මට වුණ සිද්ධියක්. එක බයගෙන මගේ technology.lk වෙබ්සයිට් එකෙන් පවර් බැංක් එකක් ගන්න කතා කරා. හැබැයි ආ එක්ක විසිට් කරලා එහෙම නැත්නම් courier service එකට කියලා ඩිලිවර් කරගන්න කැමති වුණ නැහැ. එක්ක ඔයාට ඕන උනේ බස් එකකට කියලා ඩිලිවර් කරගන්න. එහෙම නැත්නම් pick me flash එකක් දාගන්න. මොකද මේ methods දෙකෙන් delivery details වැටෙන්නේ නැහැනේ. ඒ කියන්නේ අපි courier service එකකට දුන්නොත් එහෙම අනිවාර්යෙන් home address එකක් දාන්න ඕන. ඉතින් ඊට පස්සේ එයා කිව්වා එයා payment එක දාන්නම් ඒ වගේ මෙයා pick me flash එකකුත් arrange කරන්න මට package එකේ driver බාර දෙන්න කිව්වා. මං කිව්වා payment එක දාන්න payment එක වැටුණාට පස්සේ මං අනිවාර්යෙන් බාර දෙන්නම් කියලා. ඊට පස්සේ එයා කිව්වා මට සල්ලි deposit කරලා receipt එක දාන්නම්. ඒ වගේ මෙයා pick me flash එක arrange කරන්නම් කියලා. ඊට පස්සේ එයා මට ATM receipt එකක් කිව්වා. ඒත් එක්කම එයා pick me flash එකකුත් arrange කරලා තිබ්බා. එතකොට ওই දෙකම එකට කරේ pick me flash එකත් තා විනාඩි 5කින් විතර මං ගාවට එනවා. හැබැයි එයා ATM එකේ සල්ලි deposit කරා කිව්වට මගේ account එකේ ඒක පෙන්වන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මම call එකක් කරන් කිව්වා මේවා සල්ලි deposit කරාට මගේ එන්නන්නේ නැහැ නේ කියලා. ඊට පස්සේ එයා කියනවා ආ ඔය ATM එකේ deposit machine එකේ delay එකක් තියෙනවා update එකක් යනවා ඒකයි එහෙම වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඊළඟට බැංක් එකට call කරලා හැම මෙහෙම update එකක් තියෙනවද කියලා ඒගොල්ලෝ කිව්වා එහෙම update එකක් නැහැ කියලා. කොහොම හරි එතකොට මම pick me flash එකක් ආවා. ඒ අපු driver කිව්වා ඒ location එක දාලා තියෙන කිසිම අර ගෙයක් එහෙම නැති තැනකටලු. ඉතින් මම ඊට පස්සේ එයාට call කරලා ඇහුවාම කිව්වා මේ එයා කියනවා මට හදිස්සියල යන්න ඒකින්ද ටක් ගාලා එවන්න මේ ඔයාගේ සල්ලි ටික වැටේ එහෙම කියලා මං කිව්වා එහෙම ප්‍රොඩක්ට් එක එවන්න බෑ සල්ලි දාන්න නැතුව ඔයාගේ සල්ලි වැටෙනවා මං අනිවාර්යෙන් ප්‍රොඩක්ට් එක එවන්නම් කියලා. ඊට පස්සේ එච්චරයි පොර කතා කරේ නැහැ. ඉතින් ඇත්තට මේක ස්කෑම් එකක් කියලා හොයන්නම අමාරුයි මොකද කිසිම එකේ ස්කෑම් ගතියක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ කතා කරන විදිහෙම කිසිම ස්කෑම් එකක් තිබ්බේ නැහැ. ඉතින් ඔයාලත් කවදාවත්ම ඔයාලගේ account එකට සල්ලි වැටෙනකම් ප්‍රොඩක්ට් එකක් එවන්න එපා. ඔයාලගෙත් මේ වගේ experiences තියෙනවද? කමෙන්ට් එකක් දාන්න මොකද ඒක අපි හැමෝටම වැදගත් වෙයි.